දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ සියලු දෙනාට බොන්නති වෙන්න වගේ මදත් අරගෙන ආයේ මැද පෙරදිග රටක ඉන්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා ඉතින් වෙන්න වගේ මද දවසේ කරන්න කියන සෑම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. good morning වල සියලු දෙනාට. ඉතින් අද 2025 10 වෙනි මාසේ 27. ඉතින් අපි වැඩි විස්තර වීඩියෝ එකට ගිහින්ම කතා කරමු. බලමු මැද පෙරදිග රටක ඉඳලා ලංකාවට මුදල් යනවා. ඔයාගේ මුදල කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරම ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් යනු මිල රුපියල් 299.81යි. ඒ වගේම විකුණු මිල රුපියල් 307.32යි. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් රුපියල් 303.25යි. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 803.58යි. ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබයි දිරාම එකක් රුපියල් 82.67යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියල් එකක් රුපියල් 80.87යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 427.73යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියල් එකක් රුපියල් 787.68යි. ඒ වගේම අයිසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියල් එකක් රුපියල් 83.9යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 988.65ක්. ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එකේ වෙනවා රුපියල් 988.95ක්. ඒ වගේම UAE අල්මුල්ලා අල්නාදා BC වලත් රුපියල් 965ත් රුපියල් 988ත් අතර වෙනවා. ඉතින් මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එකක් කරා ලංකාවට වගේ සැලරි එක යවන්න. ඒ වගේම යූරෝ එකක් වෙනවා රුපියල් 352.68ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් වෙනවා රුපියල් 233.69ක්. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් වෙනවා රුපියල් 198.15ක්. ඒ වගේම මලේසියන් රින්ගිට් එකක් වෙනවා රුපියල් 71.90ක්. ඒ වගේම ඊශ්‍රායෙල් සේකර් එකක් වෙනවා රුපියල් 92.32ක්. අපි බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල කොයි වගේද කියලා. ඉතින් කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබිය රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබයි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන් වල රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අරගෙන ආවේ මැද පෙරදිග රටක ඉන්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් මේ වගේ වටින වීඩියෝ බලන්න දිගන අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් තවත් වීඩියෝ එකක් හම්බ වෙනකන් එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.